Okay, today we are going to do 2023 first paper, third question. Okay, මේකේ box එකේ දීලා තියෙන වචන ටික බලමු. with කියන්නේ සමග නිපාතයක් හැමෝම දන්නවා. 7 කියන්නේ 7 අංක 7. enjoy කියන එක අරන් තියෙනවා. drawing කියන්නේ ing form එකකින් තියෙන එකක්. එහෙනම් කරමින් ඉන්න වර්ගයේ වාක්‍යයක්. එහෙනම් කරමින් ඉන්න වර්ගයේ ක්‍රියාවක්. ඉතින් මේක ක්‍රියාවක් විදිහටම ජෙරන්ඩයක් විදිහට ගන්නත් පුළුවන්. නාම පදයක් නාම විශේෂණයක් විදිහට seated කියන එක ඒකත් ed ඇවිල්ලා තිනවා. ඒ නිසා ක්‍රියාපදයක් වෙනවා. අතීත කාලයේ විදිහට ගන්නත් පුළුවන්. B3 past participle විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම මේක මේ දෙකම drawing එකයි ing form එකයි ed ස්වරූපයයි නාම විශේෂණ විදිහට ගන්නත් පුළුවන්. හරි, ඒක ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. ක්‍රියාපදයක් බෙදෙන කොටස් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් 6කට බෙදෙනවා. ක්‍රියාපදයක් කියන්නේම ඒක ඇතුළේ කරනවා කියන කරන දෙයක් කියන්නේ ක්‍රියාපදයක් ඇතුළේ කරනවා කියන අදහස අනිවාර්යෙන් තියෙන දෙයක්. එහෙනම් ඕනම ක්‍රියාපදයක් ඇතුළේ කරනවා කියන අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ do usage එකකින්. okay, do usage. එතකොට කරනවා කියන්නේ do. කරනවා කියලා තව එකක් තියෙනවා. කරනවා does. ඒ මොකද්ද? මේක ඒක වචන එක. මේක බහුවචන එක. අනේ කරන කෙනා ඒක බහුවචන නම් තියන්නේ බහුවචන ක්‍රියාපදේ. කරන කෙනා ඒක වචන නම් තියන්නේ ඒක වචන ක්‍රියාපදේ. ඒ වගේම තමයි කරා කියන්නේ did. okay, එතකොට අනිත් එක මොකද්ද? කරලා. past participle කියන්නේ මේක. participle කරලා කියන අදහස done. okay, තව එකක් තියෙනවා. කරමින් doing. තව එකක් තියෙනවා. කරાવી will do. හරිනේ. දැන් ඕනම ක්‍රියාපදයක් ඇතුලේ කරනවා කියන අදහස මම තියනවා කියවනේ. ඉතින් මේ අදහස් ටික තමයි ඕනම ක්‍රියාපදයක් ඇතුලේ තියෙන්නේ. දැන් අපි බලමු ක්‍රියාපදයක් අරගෙන මේ කරනවා කියන අදහස කොහොමද මේ ක්‍රියාපදයක් ඇතුලේ තියෙන්නේ කියලා. අපි බලනවා කියන ක්‍රියාපදේ ගමු. දේශයෙන් බලනවා කියන්නේ මොකද්ද? watch. okay, watch. එතකොට මේකේ බැලුවා කියලා බලනවා watch. ඒකේ බලනවා ඒක වචන කරන මේක බහුවචන. ඒක වචන කරනවා watches. okay, yes. එතකොට බැලුවා කොහොමද කියන්නේ? watched නේද? ed එක තියෙනවා. watched. එතකොට බලලා කියන්නේ watched ම තමයි. ed තියෙන වලින් හදන ක්‍රියාපද බොහෝ විට බලලා කියන එකත් ed ම තමයි. කරලා කියන ස්වරූපය. එතකොට බලමින් watching. එතකොට බලයි නැත්තම් will watch. okay, දැන් බලන්න මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? බහුවචන එක, මේක ඒක වචන එක. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? do එක plus watch නේද? watch. මේක තියෙන්නේ does එක plus watch නේද? ඔව්, බලන්න. කරනවා නෙමෙයි කරනවා. බලනවා කියන එක කරනවා. එතකොට බලනවා කියන එක කරනවා ඒක වචන. ඒක උන්න. එතකොට අනිත් මේකේ ඇතුලේ තියෙන්නේ මොකද්ද? did plus watch නේද? watch. එහෙනම් බලනවා කරා. බලන එක කරා බැලුවා. watched වෙනවා. okay. එතකොට මේක මොකද්ද? බලලා. done plus watch. okay. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? බලන එක කරලා. බලලා. එතකොට මෙතන doing plus watch. බලන එක කරමින්. බලමින්. එහෙනම් අනිත් එක මොකද්ද? will do plus watch. බලන එක කරાવી. බලාවි. හරි, දැන් වලට තේරෙනවනේ අනිවාර්යයෙන් මේ ඔක්කොම ක්‍රියාපද හැදෙන්නේ හැම ක්‍රියාවකම ලෝකේ තියෙන හැම ක්‍රියාපදයක්ම හැදෙන්නේ මේ do කියන අදහස. මේ කරනවා කියන අදහස ක්‍රියාවේ වචනයට එකතු වෙලා. බලනවා කියන්නේ watch නේ. ක්‍රියාවේ වචනයට තමයි මේක එකතු වෙන්නේ. බලන්න මේ watch එකට do එකතු වෙලා. watch එකට does එකතු වෙලා. watch එකට did එකතු වෙලා. watch එකට done එකතු වෙලා. watch එකට doing එකතු වෙලා. watch එකට will do එකතු වෙලා. මේක එකම පදේ, එකම ක්‍රියාපදේ වචනයට කාලය දැක්වීමක් තමයි මේ කරලා තියෙන්නේ. කරනවා, කරලා, කරමින් වගේ කරන වෙලාවල් දාලා තමයි මේ. එහෙනම් මේ කරන වෙලාවල් දාලා තමයි මේ do usage එක හැදෙන්නේ. එහෙනම් මේ ඔක්කොම මොකද්ද? කාලය දැක්වීමක්. මේ දෙකෙන් වර්තමානයේ දක්වනවා කරනවා කියලා. මේකෙන් අතීත කාලයේ දක්වනවා. මේකෙන් අනාගත කාලයේ දක්වනවා. මේකෙන් දක්වනවා අතීත කාලයේ කරපු දෙයක් විදියට. මේක මේ දැන් කරමින් කියන විදියට දානවා. කියන්නේ
කාලය දැක්වීමේ ප්‍රකාශයක් තමයි මේ do usage කියන්නේ. කියන්නේ do වල භාවිතය. හරිනේ. දැන් තව දෙයක් මම උගන්වනවා මෙතනදී. හොඳට බලාගන්න. බලන්න මේක බලමින් කියන්නේ ක්‍රියාපදයක් නේ. මේක ගන්න පුළුවන් නාම විශේෂණයක් විදියට ළමයි. ඔන්න හොඳට මතක තියාගන්න. බලමු අපි මේකෙම උදාහරණයක් ගමු. watching. මේක බලමින්. ඒ වගේම තමයි මේක නාම විශේෂණයක් විදියට ගන්න පුළුවන් කවුවා. බැලීම මින් මේක බැලීම වෙනවා. බැලීම වෙනවා. බැලීම නාම විශේෂණනේ. watching කියන එක ගමු watching කියන එක බලමින් වෙනවා. ක්‍රියාපදයක් නිසා. මේක නාම විශේෂණයක් විදිහට ගත්තොත් බහුවචන විදිහට තමයි සිංහලෙන් කියවෙන්නේ බැලීම් වෙනවා. බැලීම්. ඕකේ. එහෙනම් මේවට කියන්නේ ජෙරන් කියලා. ඉංග්‍රීසි වල නම. මේක මතක තියාගන්න ඕනේ නැහැ. මෙහෙම වෙනවා කියලා මතක තියාගත්තම හොඳටම ඇති වෙනවා. හරි. උදාහරණයක් ගමුකෝ. watching films. ඕකේ. මේක මොකද්ද? චිත්‍රපට නැරඹීම්. හරිද? චිත්‍රපට නැරඹීම්. හරි චිත්‍රපට නැරඹීම. මේක චිත්‍රපට නැරඹීම කරගන්නේ කොහොමද? චිත්‍රපට නැරඹීම කරගන්නේ the watching films. හරිනේ. දැම්මම තමයි ඒක නාමපදයක් බවට පත් වෙන්නේ. ඕකේ. චිත්‍රපට නැරඹීම වෙනවා. නැරඹීමක් කරන්න නම් මොකද කරන්නේ? දාන්න ඕනේ ඉස්සරහට. චිත්‍රපට නැරඹීමක් කියලා කියන්න නම් ඉස්සරහට දාන්න ඕනේ. එහෙනම් බලන්න මේක ක්‍රියාවක් විදිහට නෙමෙයි අරන් තියෙන්නේ. ඕකේ. ක්‍රියාවක් විදිහට නෙමෙයි නාම විශේෂණයක් විදිහට අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ watching කියන එකයි watched කියන එකයි. මෙන්න මේ දෙක අනිවාර්යෙන් මේ දෙක ගන්න පුළුවන් නාම විශේෂණයක් බවට පත් කිරීමට ඉංග්‍රීසි වල හොඳට මතක තියාගන්න. හරි? මෙතන ඒ වගේම තමයි ඊළඟ එක තමයි බලලා කියන එක. බලන්න මේ බලලා කරලා තියෙන අදහස done එකත් එක්ක එන ක්‍රියාපද. එතකොට watched. ඕකේ මේක හදින්නේ කොහමද? done එකයි watch එකයි. මේක කොහොමද නාම විශේෂණයක් වෙන්නේ? බලමු. watched කියන්නේ බලලා කියලා ක්‍රියාපදයෙන්. එහෙම තමයි මේක බලපු කරන්න පුළුවන්. බලපු. watched film කිව්වම films කිව්වම බලන්න චිත්‍රපටලු බලපු චිත්‍රපටලු. එතකොට චිත්‍රපට කියන එක හඳුන්වලා මේකෙන්. එහෙනම් මේකත් බලන්න නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන් නේද? එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න හිස්තැන් කියන්නේ මේ දීලා තියෙන බොක්ස් එකේ මේ වගේ දෙයක් තිබ්බොත් මේක ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන් නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඉතින් ඔයාලට තේරෙනවා drawing කියන එක ing එහෙනම් මොකක් හරි කිරීම මේක ඉස්සරහට හරි n හරි ද හරි දාලා ආවම ම වෙනවා. එහෙනම් මොකක් හරි සිද්ධ කිරීම කියලා තමයි මේකේ තේරුම එන්නේ. එතන drawing කියන්නේ ඇඳීම වෙනවා නාම විශේෂණයක් විදිහට ගත්තොත්. ක්‍රියාපදයක් විදිහට ing ස්වරූපයෙන් ගත්තොත් අඳිමින් කියලා එනවා. එතකොට e එක බලන්න seated කියන්නේ ඉඳගෙන හිටියා ඉඳලා කියන්නත් පුළුවන්. ed තියෙන නිසා v2 v3 දෙකටම ගන්න පුළුවන්. අතීත කාලයටයි past participle එකටයි දෙකටම ගන්න පුළුවන්. ඒ වගේම නාම විශේෂණයක් විදිහට ගන්නත් පුළුවන්. seated area කියලා කිව්වොත් ඉඳගන්න හදපු area කියලා කියන්නත් පුළුවන්. එහෙනම් මේක නාම විශේෂණයක් විදිහට ගන්නත් පුළුවන්. distance මේක දන්නේ නැති කට්ටියට තේරුම් ගන්න තියෙන්නේ ඒක වචන නාම විශේෂණයක් හෝ බහුවචන ක්‍රියාපදයක් විදිහට. plucking ඔන්න ing ෆෝම් එකක් තියෙනවා. මේක කරමින් ඉන්න ක්‍රියාපදයක් විදිහට ගන්න පුළුවන්. නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. guitar කියන එක හැමෝම දන්නවා. holding ඔන්න කරමින් ඉන්න වර්ගයේ ක්‍රියාපදයක් වෙන්න පුළුවන්. මොකක් හරි කිරීම කියන නාම විශේෂණයක් විදිහට ගන්න පුළුවන්. branch කියන එක දන්නවා ගොඩක් කට්ටිය. branch එක දන්නේ ශාඛාව කියන එක. ශාඛාව බැංකුවකට කියන branch එක වගේ ශාඛාවකට. එහෙනම් මේකට ගැලපෙන වචනයකුත් මේක ඇතුලේ තියෙන්න පුළුවන් branch කියන්නේ. K කියන්නේ book කියන එක ඔයාලා දන්නවා. හරි අපි මේක පුරවන්න. This is a beautiful scene of a children park. Okay. ඔන්න දෙවෙනි වාක්‍ය පටන් ගන්න children doing different things here. ඔන්න බලන්න doing එක. කරන කෙනෙක් ඉන්නවා ඊළඟට එන්න ඕනේ කාලය දැක්වීම doing different things here. doing කියන්නේ මෙතන ing form එක මෙතන ක්‍රියාපදයේ විදියට ගන්නත් පුළුවන්. නාම විශේෂණයක් කිරීම කියලා කිරීම විදියට ගන්නත් පුළුවන්. එහෙනම් මෙතන children මෙතන කාලය දැක්වීමේ පදයක් තියෙනවද බලන්න. කාලය දැක්වීමේ පදයක් නැහැ. හරි එහෙනම් මේක
ඊළඟට එන්න ඕනි මෙතන අනිවාර්යෙන් කාලය දැක්වීමක් නැත්නම් මෙතන මේ ක්‍රියාපදයේ හඳුන්වන ක්‍රියා විශේෂණයක් හෝ මෙතන තියෙන ක්‍රියාපදය මේ ඩුයින් එක මෙතන තියෙන ක්‍රියාපදයේ C එක තියෙන තැන ක්‍රියාපදයේ අංක 1 හිස්තැන තියෙන ක්‍රියාපදයේ නාම විශේෂණයක් වෙන්න ඕනේ. ක්‍රියා විශේෂණයක් වෙන්න ඕනේ. ඉතින් බලන්න මෙතන අරන් තියෙන enjoy කිරීම. enjoy doing කියන්නේ මෙතන කර්මයේ විදිහට ගන්න තියෙන. children කියන්නේ ළමයි. enjoy කරනවලු කිරීම මොනවාද? different things here. different things කිරීම විවිධ දේවල් කිරීම enjoy කරනවලු මෙතන ළමයි. හරිනේ? එහෙනම් මේ ස්ටෑන්ඩ් වෙන ක්‍රියාපදයේ හඳුන්වලා තමයි තියෙන්නේ මෙතන. නාම විශේෂණයක් විදිහට තමයි එන්නේ ing ෆෝම් එක. they are. ඔන්න they are. they are කියන එක වල දන්නවා. ක්‍රියාවක් රහිත වාක්‍යවල ඉන්නවා තියෙනවා කියන වාක්‍ය වලට එන යූසේජ් එක තමයි they are යූසේජ් එක. ඉතින් මෙතන අයිතිය ප්‍රකාශ කරන්න තියෙනවා කියලා තියෙනවා ඉන්නවා කියන පදවල කතෘ කෙනෙක් ඉස්සරහට ගන්න එපා වාක්‍යයක. ඉතින් මෙතන කතෘ ඉන්නවා ළමයි කියලා තියෙන්නේ. ළමයි ඉන්නවා. ඉන්නේ කවුද? ළමයි. ඒ නිසා කතෘ කෙනෙක් නැහැ මෙතන. කතෘ වෙනකොට තමයි දෙයා ගන්න. කාලය දැක්වීම ආයකින් ගන්නවා ගොඩක් කට්ටිය. එහෙනම් මෙතන of them ඔවුන්ගෙන්. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? 7. Some are boys and some are girls. One child is sitting on a sitting. කරමින් ඉන්නවලු. on sitting කියන්නේ ඉඳගෙන ඉන්නේ. on a mother. මොකක් මතද? ඉඳගෙන ඉන්නවා. of කියන්නේ එකක large tree කියන මෙතෙන්ට එන්න ඕනේ on a එක ඇවිල්ලා තියෙනවා. a එක කියන්නේ මෙතෙන්ට එන්න ඕනේ ඒක වචන නාම පදේ නාම විශේෂණයක්. ඒ විදිහට ගන්න පුළුවන් මොකද්ද? ශාඛාවක් නේද? branch එක of a large tree. හරි. fruit කියලා තියෙනවා හිස්තැනක් දීලා. මොනා කරකද දින්නේ? fruit මොනා කරකද? පළතුරු කඩ නේද? කඩමින් tree large tree fruits. මෙතන එන්න ඕනේ කඩමින් කියලා. කඩමින් කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි ing form එකකින් එන්න ඕනේ. බලන්න ing form drawing කියන්නේ අඳිනවා කියලා නෑ. holding අල්ලගනිමින් කියලා තියෙන මෙතන holding කියලා නෑ. plucking කියන එක නේද එන්නේ. ing එකකින් තමයි එන්න ඕනේ මොකක් හරි. එහෙනම් මෙතෙන්ට උත්තරේ එන්නේ මොකද්ද? G. හරිනේ. Another child can be seen. වෙනත් ළමයෙකු can be seen දැකගත හැකි. Under the tree. ඔන්න under the tree. under the tree මොනා කරගෙන ඉන්නද? අරයා ඉඳගෙන ඉන්නවලු. මෙතන seated ඉඳගෙන නේද? sitting කියන්නේ හිටගෙන. මෙතන seated නේද? seated වෙලා ඉඳගෙන ඉන්නවලු. seated එනම් එතෙන්ට එන්නේ e. පස්සේ නිකට e. under the tree child standing can be seen under the tree reading a මොනවාද? reading කරනවලු. කියන එකත් එක්ක එන්නේ අනිවාර්යෙන් ඒක වචන නාම විශේෂණ. ඒක වචන නාම විශේෂණ හරියටම එන්නේ book. හරිනේ. ඒකට එන්නේ k. the child standing in front the child ළමයා standing in front of a whiteboard. whiteboard එකක් ඉස්සරහා හිටගෙන ඉන්න ළමයා is. ඔන්න is එකෙන් පස්සේ එන්නේ මොකක්ද? ing ස්වරූපයේ ක්‍රියාපදයක්. the child කියන්නේ මෙතන කරන කෙනා. standing in front of a whiteboard කියන්නේ මොකද? standing sitting in front sitting of a whiteboard is. ඔන්න මේ the child කියන කෙනා හඳුන්වන නාම විශේෂණ විදිහට සම්පූර්ණයෙන්ම මේ standing in front of a whiteboard කියන පද කොටස සම්පූර්ණයෙන්ම the child හඳුන්වන එකක්. එහෙනම් පිටිපස්සට එන නාම විශේෂණයක්. එන්න is එක කියන්නේ කාලය දැක්වීම. කාලය දැක්වට පස්සේ කරන කෙනෙක් ඉන්නවා ing ස්වරූපයෙන් ඉන්නවා. මේක කරන කෙනෙක් ඉස්සරහා ඉන්න නිසා active නිසා අනිවාර්යෙන් is එකට පස්සේ ing ස්වරූපයෙන් ක්‍රියාපදයේ තියෙනවා. white board එක ඉස්සරහා ඉන්න ළමයා මොනා කරමින්ද ඉන්නේ? අඳිමින් නේද ඉන්නේ? එහෙනම් අඳින්න එකට drawing කියලා වා දන්නවා. එහෙනම් ing ස්වරූපයෙන් ඉන්න ඕනේ. drawing තමයි හරියටම උත්තරේ. D. a picture. මොන පටන් ගන්නවා ඊළඟට at a දීලු. at කියන්නේ දී. a කියන්නේ ඇවිල්ලා තින්නේ නාම විශේෂණයක් නාම පදයක් කරන්න. a boy is playing a ඔන්න playing කරනවා කියන්නේ play කරනවා මොකද්ද? කකරි play කරනවලු මොකද්ද? ගිටාර් නේද? playing නමයට එන්නේ ගිටාර් h එක. එතකොට අටට එන්නේ කොහේ ඉන්නේ? ඈතම ඉන්න නේද? ඈතම අවසානයේ කියන්නේ distant කියන්නේ අවසානය ළඟාවන ස්ථානය වගේ තේරුමක්. එතකොට distant at a distance කියන එක f එකෙන් ඕනේ මෙතෙන්ට. is playing a guitar. a girl with curly hair
ඔන්න කර්ලි හෙයා තියෙන ද ගර්ල් විත් ගර්ල් කියන්නේ කරන කෙනා with curly hair කියන්නේ යාව හඳුන්වලා එන නාම විශේෂණයක් කරන කෙනාට පිටිපස්සෙන් එන එක. ඔන්න කාලය දක්වලා ඊළඟට is a kite. is කියලා આવොත් අනිවාර්යෙන් ing ස්වරූපයෙන් තියෙන්න ඕනේ. මොකද මෙතන ඇක්ටිව් එකක් කරන කෙනා ඉස්සරහින් තියෙනවා. ඒ නිසා be verb එකක් આવොත් ing ස්වරූපයෙන් ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. බලන්න. ing ස්වරූපයෙන් තියෙන ක්‍රියාපදයක් ඊළඟට holding. අල්ලගනිමින්. තබා ගනිමින් ඉන්නවා. a kite. here is holding a kite. සරුංගලයක් අල්ලගෙන ඉන්නවා curly hair එකක් තියෙන ගෑන් ළමෙක්. ඉතින් මෙතෙන්ට එන්නේ holding. උත්තරේ I. Another child is seen playing. මේ අනිත් ළමයා වෙනලු. Child is seen playing a ball. ball එක සම with a ball වෙනවා. සමග with a ball කියලා. හරි එහෙනම් මෙතන ඔයාලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි දේ තමයි ing ස්වරූපයෙන් ක්‍රියාපද ආවොත් ඒවා නාම විශේෂණ විදිහට ගන්න පුළුවන්. ed කියලා આવොත් ඒක අතීත කාලයකක් වෙන්නත් පුළුවන්. අතීත කාලේ කරලා කියන පදේ තියෙන v3 කියන. v3 විදිහට ගන්නත් පුළුවන්. නාම විශේෂණයක් විදිහට ගන්නත් පුළුවන් කියන එක. ඒ වගේම මේ ing ක්‍රියාපදයක් විදිහට ගන්නේ කරන කෙනා ඉස්සරහට එන ඇක්ටිව් වාක්‍යවල be verb එකක් ඉස්සරහට ආවොත් තමයි ඊළඟට ing ස්වරූපයෙන් ක්‍රියාපදය තියන්නේ. අන්න ඒක මෙතනදී ගොඩාක් බලලා තියෙනවා. හරි ඒ වගේම and the දාන්නේ නාම විශේෂණ නාම පද කරගන්න. and the කියන එකක් පිටිපස්සට මේ ing ස්වරූපයක આવොත් ඒක නාම විශේෂණයක් වෙනවා. ed ආවත් ඒක නාම විශේෂණයක් තමයි. ඒව නාම පද බවට පත් කරගන්න තමයි and the දාන්නේ. එහෙනම් ing ආව ගමන් ක්‍රියාපද කියලා විතරක් හිතන්න එපා. ed ආවම ක්‍රියාපද කියලා විතරක් හිතන්නත් එපා. එහෙනම් ඊළඟ ප්‍රශ්නෙන් අපි හමු වෙමු 2024 2025. Okay, goodbye.